තේරෙනවද මේ තියෙන්නේ නැවක්. අයිදලුණ නැව තමයි මේ හාපයකට ඇවිල්ලා තියෙන්නේ. හිතා ගන්න පුළුවන්ද ලොකු බිල්ඩින් එකක් වගේ පේනවද? නෑ මේ ඇහත් තියෙන මේ නැව ඔයගොල්ලන් YouTube එකේ දැකලා ඇති. අයිදලුණ කියලා ගහලා බලන්න කොච්චර ලොකු නැවක්ද කියලා. මේ තියෙන්නේ නැව මේ බිල්ඩින් එකක් වගේ. සිටි එකක් නවත්තලා තියෙනවා වගේ. මේක පියවියෙන් දකින්න ඕනේ කොච්චර විශාලද කියලා බලන්න. මේ තියෙන්නේ අයිදලුණ නැව. අපි ජීවිතේ සාමාන්‍ය සමහර දේවල් ඇහැට දකින්න හම්බ වෙන්නේ නැහැ. මම මේ ඉන්නේ අයිදලුණ නැව තියෙන හාබේකේ තමයි මම මේ වෙලාවේ ඉන්නේ. ඉතාලියන් නැවක් මේක. අතටම අපි YouTube එකේ විතරම දකින්න නැවක් තමයි මගේ මේ පිටිපස්සේ තියෙන්නේ. මේ නැව ගැන පොඩි විස්තරයක් ඉතින් කරන්න වාහන වලට මම ගොඩක් ආදරේ කරන නිසා ඉතින් නැවක් හම්බුනා මේ ගැන සුට්ටක් කියන්න ඕනේ. අයිදලුණ අතරම 2009 අවුරුද්දේ තමයි නිෂ්පාදනය කරන්නේ. එහෙම නැත්නම් එළියට එන්නේ. නැව පටන් ගන්න 2009 අවුරුද්දේ තමයි ගමන් කරන්නේ. යුරෝපේ හැමතැනම වගේ යන බොහොම ලොකු නැවක්. සාමාන්‍ය පැසෙන්ජර්ස්ලා 100ක් වගේ ප්‍රමාණයක් මේ නැවේ ගෙනියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම බර මේකේ ප්‍රමාණය තමයි ටොන් 69000ක බරක් තියෙන නැවක් තමයි මේ තියෙන්නේ. තවත් තියෙන විශේෂ දේවල් ගොඩක් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. සාමාන්‍ය මේකේ දිග ප්‍රමාණය අඩි වලින් ගත්තොත් අඩි 836ක් දිගයි මේ නැව. කතා කරගෙන ඉන්න කාලියෙත් තමයි කියන්නේ. ඒ වගේම පළල අඩි ගත්තොත් 105ක් මේ නැව පළලයි. ඉතින් ඒ වගේ යුරෝපයේ හැමතැනම ඉතාලිය, ජර්මනිය තමයි අතර මේ නැව හදන්නේ. ඉතාලිය, ජර්මනිය, ඒ වගේම නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් මේ හැම රටකම කව කරගෙන යන ලෝකෙ තියෙන ලොකු පැසෙන්ජර් ෂිප් එකක් තමයි මේ තියෙන්නේ අයිදලුණ. ලොකුම නැව් බලන්න ඕන නම් එන්න යුරෝපයට. මම මේ පෙන්නන්නේ Spirit of Discovery නැව. දිගින් මීටර් 236ක් මේ නැව විශාලයි. සාමාන්‍ය යන්න පුළුවන් ප්‍රමාණය 999ක් වෙනවා. මේකේ බර විදිහට සඳහන් වෙලා තින්නේ මෙට්‍රික් ටන් 58250ක් විදිහට. 2019 මැයි මාසේ 12 වෙනිදා මේ නැව ගමන් ආරම්භ කරලා තිනවා. ඇත්තටම අලුත් නැවක්, නවීන නැවක් විදිහට මේ නැව හඳුන්වන්න පුළුවන් කමක් තියෙනවා. හේතුව කොරෝනාත් එක්ක අවුරුදු දෙකක්ම මේ නැව තමන්ගේ සේවාව හරියට සැපෙව්වේ නැහැ. ඒ නිසා මේ නැව අද ගමන් ගන්නා නැව් අතර පැසෙන්ජර් ෂිප්ස් වලින් ගත්තොත් අලුත්ම නවීනතම අංග උපාංග වලින් සමන්විත ඒ වගේම වැඩි අපිරිසිදු නොවුණු නැවක් විදියට හඳුන්වන්න පුළුවන්. යුරෝපයේ රටවල් ගණනාවක ගමන් කරන සාගා ගෲප් එකට තමයි මේ නැව අයිති වෙලා තියෙන්නේ. 999 දෙනෙකුට නැවේ යන්න පුළුවන්. දිග මීටර් 236යි, බර මෙට්‍රික් ටන් 58250යි. 2019 අවුරුද්දේ මැයි 12 මේ නැව ගමන් ආරම්භ කරේ. ඉතින් බලන්න ඔන්න අද මම S2 ඔයගොල්ලන්ට බලා ගන්න මේ නැව පෙන්නනවා.
Discovery ship එක තමයි මේ තියෙන්නේ. ලෝකේ තියෙන තවත් විශාල නැවක් සාමාන්‍යයෙන් යන්න පුළුවන් පැසෙන්ජර්ස්ලා ප්‍රමාණය 999ක් තමයි සඳහන් වෙලා තියෙන්නේ. දිගින් මීටර් 236ක් දිග. ක්‍රියාත්මක වෙන්නේ සාගා ගෲප් එකට මේ නැව අයිති වෙලා තියෙන්නේ. නැවේ බර විදිහට ගත්තොත් මෙට්‍රික් ටන් 58250ක්. මෙට්‍රික් ටන් 58250ක් මේ නැව මහමුදේ ගමන් කරනවා. යුරෝපයේ මේ දවස්වල වටේම ගමන් කරනවා. ස්කැන්ඩිනේවියා රටවල් ගණනාවක් පහු කරගෙන මේ නැව ගමන් කරනවා. ඒ යන අවස්ථාවේදී තමයි ස්ටවංගා මේ හාබයකට ඇවිල්ලා තියෙන්නේ. ලෝකෙ තියෙන ලොකු නැව් ගොඩක් මේ ස්ථානයට එනවා. අර මතකනේ තාමත් අයිදලුනා නැව නවත්තලා තියෙනවා අතන ඈත. ඒ නැව තියෙනවා. මේක බර නම් මෙට්‍රික් ටන් 69000ක් වෙනවා. මම සඳහන් කරා. පැසෙන්ජර්ස්ලා 2100ක් මේ නැවේ ගෙනියන්න පුළුවන්. මේ නැවේ නම් හැබැයි ලොකු ප්‍රමාණයක් බලන්න මේ නැවේ අයිදලුනා නැවට වඩා මේ නැව අලුත්. මේක 2019 මැයි 12 තමයි මුහුදේ නැව්ගත කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ගමන් ආරම්භ කරලා තියෙන්නේ 2019. ඒ නිසා මේ නැව ටිකක් අලුත් නැවක්. ඒ නිසා මේක වැඩි තියෙනවා. බ්‍රිටිෂ් ෆ්ලැග් එක යටතේ යන දිගින් මීටර් 236ක් දිග පැසෙන්ජර්ස්ලා 999ක් යන්න පුළුවන් ස්පිරිට් ඔෆ් ඩිස්කවරි නැව තමයි මම අද What is name? 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 Walter. Okay. ඔය නම් ගොඩක් ඉතින් මේ බබාලා ටික ඔක්කොම අරගෙන shopping ඇවිල්ලා